තමන්ගේම තාත්තා මරලා උදම්මනනෝ නම් ඇය තව මොනවා කියන්නද? ඇයි එහෙම කළේ? මොකද ඒ පෙළමුණේ එහෙම අහිංසක පුංචි දරියක් කිසිම හේතුවක් නැතුව ඝාතකයෙක් වෙයිද? මව්විමසිකාව. ඔබ නගරවාසීන්ව රැගෙන යන්නේ කටුක අතීතයට. ඒ කුමක් සඳහාද? ඇලව අපට හිනස්සව. ඇගේ මෝඩ අහංකාරය ඇත්ත හැංගීම වසන් කරන බව මං කියනවා. කන් දෙන්න ඕන කියලා කිසි කෙනෙකුට බලකිරීමක් නැහැ. නඩු විභාගේ පැවැත්වෙනවා. ස්තුතියි. ඔහු නිවැරදි රිචඩ්. ඔබ මේ නගරවැසියන්ගේ හදවත තදින් පාරනවා. ඒකෙන් වැඩක් වෙයිද? හිංසකාවිය වරක් මම අල්ලගෙන වද හිංසා කළා. ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේක. වද යටිය. ඒකෙන් ලැබෙන වේදනාව දරන්න බෑ. එකකින් වද වින්ද හිඳයි අල්ලන්නවත් පුළුවන්. මේක පරීක්ෂා කරන්න තරම් කෙනෙක් මෙහි ඉන්නවද? මං කැමතියි. සීරියන්. එකක් කියන්න ඕනේ. ජීවිතේට මෙතෙක් ලැබිලා නැති වේදනාවක් මේකෙන් ලැබෙවි. මේකෙන් ඔප්පු වෙන්නේ හිංසකාවියගේ මිලේච්ඡ ගතියමයි. කාරව පුහුණු කරන්නත් මේකයි යොදාගත්තේ. එතකොට ඒ නවහිවරදි දැරියක්. මුලින්ම අල්ලගත්තාම වෙච්ච දේ කියන්න. මට ඉගෙනුව ඉවසීම දරා ගැනීම. අනේ මට අම්මා ඕනේ. අවදි වෙලා සිටි හැම මොහොතෙම වදයටියෙන් තැළුවා. නිදියන්න ලැබෙන්නේ නැහැ. මීයෝ අත්පා ඇඟිලි හපනවා. හදිසියවත් නිද්ද ගියොත් කම්පෙති හපනවා. දිගටම කොහොමද උනේ? එහෙම නැහැ. මට වද දෙන අය මරන්න හිංසකාවිය අවස්ථාව සැලසුවා. මේ පුංචි සත්තුන්ගෙන් තවත් වද විඳින්න ඕනේ නෑ කාරා. උන්ගෙන් බේරෙන්න ඕන නම් උන්ව මරා දාන එකයි ඇත්තේ. මට කිසිම සතෙක් මරන්න ඕනේ නෑ. උන් ඔබ මරාවි එහෙමනම්. කියන දේ හොඳට අහගන්න කාරා. එක්කෝ අපි උන්ව විනාශ කරන්න ඕන නැත්නම් උන් අපිව විනාශ කරන්න ඕන. මේ පුංචි සත්තුන්ගෙන් නොඑක්වර වද විඳලා මැරලා යන්න ඕනද? ඒක තීරණය කරන්නේ ඔබයි. ඒත් ඔබේ ජීවිතේ මීයන්ගේ ජීවිතයට වඩා වටිනවා නම් උන්ව මරන්නම වෙනවා. වදයටියේ වේදනාව දරා ගන්න හැටි ඉගෙන ගන්න කාලයක් ගත වුණා මට. අන්තිමේදී මං කොටියේ හිටපු හැම මීයෙක්ම මරා දැම්මා. මීයෝ මරුවට ඔබට දොස් නගන්න බෑ කාටවත්. මීයෙක්වත් නොමරන කෙනෙක් නෑනේ. ඒත් ඔබේ තාත්තා ඔබලව මැරුවේ කොහොමද? ඔවුන් බල කරේ නෑ කරන්න. ඒ ගෞරවය මට දුන්නා. කාරා ඇවිත් ඉන්න කවුද බලන්න. තාත්තා අනේ මාව මෙහෙන් ගෙනියන්න. අනේ තාත්තා. නෑ කාරා ඇවිත් ඉන්න බේරගන්න නෙවෙයි. අක්කවත් අපිට විකුණන්න. බොරු කියන්නේ. මගේ තාත්තා එහෙම කරන්නේ නෑ. ඔබ වික්කේ කවුද එනා? ඔහු තමයි ගඟට යන වෙලාව කිව්වේ. එයාගේ දුවට අපි ලොකු ගාණක් ගෙව්වා. දැන් හදන්නේ අනික් දුවවත් විකුණන්න. විශ්වාස නැත්නම් තාත්තගේ මහන්න. තාත්තා දෙච්චේ දුවට කියනවා. දැක්කනේ කාරා. ලැජ්ජ වැඩිකමට කරපු දේ කියා ගන්නත් බෑ. ඔබ බහු විකුණුවා. තේරුම් ගන්න කාරා. සාමාන්‍ය පවුලක කොයිතරම් ජරා වැඩ වෙනවද කියලා. පවුලේ අය පාවා දෙනවා මුදලට ගිජු වෙලා. ඒත් දැන් ඔබට හිංසකාවියෝ ඉන්නවා. ඔබ දැන් අපේ පවුලට අයිති කාරා. අපි ඇත්තටම ඔබට ආදරේ. ඔබව පාවා දුන්නේ අතමයා මරා දැමීමේ ගෞරවයක් ඔබට දෙන්න. ඔවුන් මගේ අතට වද යටියක් තිබ්බහම මම ඒක කළා. ඒ කියන අන්දමට ඔවුන් මාව සවිමත් කළා. කුඩා දැරියක් නිසා ඔබේ සිත විකෘති කළා වුන්. ඔබ හිතන්නේ ඒ අන්දමට ඔවුන් මට බල කළා කියලාද? කළා තමයි.
මේකෙන් හිත හදාගත හැකි කාරා. හිංසකාවියන්ට මේකෙන් පුළුවන් ඕනම දෙයක් කරවන්න, කියවන්න. මං වඩාත්ම ආදරය කරනයි මරවන්න හැදුව මහලව්වා. ඒත් ඔබ මැරුවේ නැහැනේ. ඇයට තිබූ ආදරය ඔබේ බලවත් නිසා ඕන් කළ ඕනම දෙයක් යටපත් කරන්න. මා ගැන තාත්තට එහෙම ආදරයක් තිබුණේ නැහැ. මගේ තාත්තා නිකම්ම යට වුණා. මම ඔහුව මරවපු දවසේ යටියේ සොයුරියෝ මාව පිළිගත් ඔවුන්ගේ පවුලට. ඔය පවුලේ අය දැන්. පවුලේ අයම තමයි හොඳටම තලාපෙලා ඔබට කොණ්ඩෙත් කපලා මැරෙන්න අගලකට අතහැරලා ගියේ. මාව හිංසකාවියක් කරලා නැතුණා නම් ඔබ මෙලහකටත් මැරිලා. ඔව්. ඇයි ඔබ මගේ ජීවිතේ බේරුවේ? ඒකට හේතුව ඔබයි රාල්ලුතුමා. ඒ වෙලාව ඔබ ඒක දැනන් හිටියේ නැහැ. මං ලව මොනවද කියවන්න හදන්නේ? ඔබ පසුතැවෙනවා කියන්නේ ඔබේ තාත්තා මැරුව එක ගැන. ඔබට එහෙම දෙයක් කරන්න කිසිම දෙයක් උමනාවක් තිබ්බේ නැහැ. හිංසකාවිය ඔබේ ජීවිතේ පැහැරගත්තා. මේ ඉන්න අයයි මගේ ජීවිතේ පැහැර ගන්න හදන්නේ. ඔබ හිතනවා මං රාල් කියලා. එහෙනම් මං ඔබට අනකර සිටනවා. හිංසකාවියන්ගේ නායකයා හැටියට නියෝග කරනවා සියල්ල මට හෙලි කරන්න කියලා. අන කරනවා හැමදේම කියන්න කියලා. නවත්තන්න. කවුද ඔබ? මම කාරගේ පාසල් ගුරුවරිය. මේ නගරය ඇයට කරන්න ලොකු අසාධාරණයක්. මට මතකයි කාලා කුඩා කාලේ ඇය හොඳ ශිෂ්‍යාවක්. දක්ෂයි. කාටත් ප්‍රියමනාපයි. ඇත්තටම ගවේෂක ඔප්පු කළ දේ හරි. ඇයට දඩුවම් කරන්න නෙවෙයි යෝන අනුකම්පා කරන්න. ඇය මිනිමරු හිංසකාවියක්. දඬුවම් කරන්නයි තිබුණේ ඇයට. නිහඬවනු. කිසිවෙක් කියන්න එපා. ඔබට කතා කරන්න ඕනේ. මට ඒ ගුරුවරිය අවිශ්වාසයි. මං කිව්ව දෙයට එකඟ වුණා. කාරව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණා. ඔබට ඒව අවිශ්වාසයි. ඔබට එක ගුණ නිසා නෙවෙයි. රිචඩ්, ඇගේ හිත කියවන්න බෑ. එහෙම බැරි එක්තරා කොටසකගේ විතරයි. කවුද මේ කාන්තාව ඔබේ? ඇය ඔබට කිව්වා. ඇය මගේ ගුරුවරියයි. මං ඔබට නියෝග කළේ කියන්නයි සම්පූර්ණ ඇත්ත. මං කියන්නේ ඇත්ත. සියල්ල මට ඉගෙනුවේ ඇය තමයි. මට මගේ අම්මා ඕනේ. ක්‍රැන්ටන් ගුරුතුමී මෙහෙ මගේ සැබෑ පවුලය කියන්නේ නතායි කියලා. මං ඔබට කවදත් කැමතිනේ කාරා. ඒකයි ඔබ තෝරගත්තේ. අල්ලගනු. මදයි අපි ඇයට තරුව බාර කළා. දුෂ්ට ගෑණි. ඔහු මෙල්ල කරගන්න. මේ නගරෙන් කොපමණ ළමුන්ව පැහැරගත්තද? දැර්වියෝ 12 දෙනෙක් ආගියාතක් නෑ පහුගිය කාලේ. ඒ ඔක්කොම ඇගේ සිසුවියෝ. මව්විමංසිකාව දැන් ඇති අපි තීරණයක් ගත්තා. ඇය කළ දේවල් වලට ඇයව විමර්ශනයෙන් මරණයට පත් කළ යුතුයි. පසුතැවිල්ලක් නොදක්වන මෑද එකී විලසම විමර්ශනයෙන් මරණයට පත් කළ යුතුයි. මව් විමර්ශකව තුන් කට්ටුවේ තීරණය පිළිගන්නවද?